ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔන්න ඔයාලත් එක්ක කතා කරන්න හිතුනේ මේ ආදරය කියන මාතෘකාව යටතේ තමයි. ආදරය කියන්නේ කොහොමද? අපිට ආදරය දැනෙන්නේ කොහොමද? එතකොට ඒ ආදරය කිසි කෙනෙක්ගෙන් යම් කිසි කෙනෙක්ට වෙනස් වෙන්නේ කොහොමද? ඒ ආදරය දැනෙන හැඟීම වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ මාතෘකාව ඔයාලත් එක්ක කතා කරන්න. මං හිතනවා අද මගේ මේ වීඩියෝ එකෙන් පස්සේ ගොඩාක් ඔය පවුල්වල තියෙන අපි නිකන් කියන්නේ නැන්දම්මලේලි ගැටුම් නම් ගොඩාක් දුරට අඩු වෙයි. මං කියන මේ කරුණු කරනා ඔයගොල්ලෝ තේරුම් ගනින් කියලා. එතකොට අපි ජ්‍යොතිෂමය පැත්තෙන් ගත්තොත් අපිට අපේ කේන්දරයක් කියවගෙන බලන්න පුළුවන් අපිට මොන වගේ මාවක් ලැබෙනවද? එතනින් ගියාම අපිට මොන වගේ බිරිඳක් ලැබෙනවද? අපිට මොන වගේ සහෝදරයෝ ලැබෙනවද? මොන වගේ දරුවෝ ලැබෙනවද කියලා බලන්න පුළුවන්. ඒක ජ්‍යොතිෂමය කරුණු කාරණාවක්. හරිද? අපි ඒක අපිට එහෙම අපි ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිල්ලා මේක කියව ගන්න නේද? ඒ වුණාට අද සමාජයේ අපි ගොඩක් අපි හැමෝම යම්කිසි බැඳීමක් තුල වැඩ කටයුතු කරනවා. නේද? ගෙදර එතකොට ගොඩක් වෙලාවට අපේ සමාජයේ තියෙන්නේ බිරිඳ ස්වාමියාගේ පැත්තට ගිහිල්ලා ජීවත් වෙනවා නේද? එයාලගේ ඇත් එක්ක, යාගේ පවුලේ ඇත් එක්ක ජීවත් වෙනවා කියන තැනනේ අපේ ගොඩක් තියෙන්නේ. අපේ රටේ අපි අහලා තියෙන මේ විදිහට නේද දුවා කසාදයක් බැඳයින් පස්සේ විවාහ දෙවියකට පා තැබුවයින් පස්සේ එයා යන්නේ ස්වාමියාගේ පැත්තට. ඒ කියන්නේ ස්වාමියාගේ පවුල් පරිසරයට තමයි යන්නේ. ඒ යුග දිවියට ඇතුල් වෙනවයි කියලා අපි කියන්නේ අපේ භෞතිකව වෙන්නේ ওই කාරණාවනේ නේද? ඉතින් අපි අද බලමු කාන්තාවක් කියලා. කාන්තාවක් ඉන්නවා. එයා මුලින්ම දියණියක්. ඊට පස්සේ එයා සහෝදරියක් වෙන්න පුළුවන්. ඊළඟට එයා විවාහ ජීවිතයට ඇතුළත් වුණායින් පස්සේ එයා බිරිඳක් වෙනව නේද? එයාට දරුවෝ ඉපදුණායින් පස්සේ එයා මවක් වෙනවා. ඉතින් ඔය භූමිකාවල් හතරම කාන්තාවකට රඟ දක්වන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවටම ඉතින් එහෙම වෙනවනේ. සහෝදරියක් වෙන තැන් නැති තැන් තියෙනවා. ඉතින් අර පවුලටම එකම දරුවයි වගේ එන්නට එක හරි අතලොස්සක් නේ තියෙන්නේ නේද? ගොඩක් වෙලාවට සහෝදරියක් භූමිකාවක් රඟපාන්න සිද්ධ වෙනවා කාන්තාවකට. හරිද? අපි දැන් බලමු කාන්තාවක් කියලා ගත්තම අපි දැන් මම අද විශේෂයෙන් කතා කරන්නේ මේ නැන්දම්ම සහ ලේලි අතරේ තියෙන මේ ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්න ආතරය කියන දේ ඒගොල්ලෝ තේරුම් අරන් තියන්නේ වැරදියට. නමුත් මේ වගේ හරියට ඒක තේරුම් ගත්තයින් පස්සේ ඒගොල්ලොන්ට බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා පැහැදිලි කරන්න. අපි දැන් ගමු ස්වාමියා ඉන්නවා. එතකොට එයා එක මවකගේ පුතෙක් සහ මගේ ස්වාමියා නේද? එතකොට එයාට ඕගොල්ලෝ මම කියන කාරණාව හොඳට හිතන්න. එයාට එයාගේ මව දැක්කම ඇතිවෙන හැඟීමද එයාගේ බිරිඳව දැක්කම ඇති වෙන්නේ. ඔය චුට්ටක් හිතන්න මොහොතක් හිතලා බලන්න ඒ හැඟීමද ඇති වෙන්නේ කියලා නැහැ නේද? හිතලා බැලුවොත් එහෙම නැහැ නේද? එයාට එයාගේ අම්මව දැක්කම එයාට යාව හදපු නේද? එයාට කවල පොළයාව ලොකු කරපු ඒ උස්මහත් කරපු ගුණය දැනিলা මව් සෙනෙහස තමයි. කියන්නේ මවට තියෙන ආදරය මව් සෙනෙහස ඒ හැඟීම විදිහට තමයි එයාට ඒ අම්මව දැනෙන්නේ. නමුත් එයාට බිරිඳක් දැක්කම එහෙම දැනෙනවද? එයාට මව් සෙනෙහසක් දැනෙනවද? නිකන් හිතලා බලන්න නේ. දැන් ඔයගොල්ලෝ මේක බලන්නේ පිරිමි අය නම් චුට්ටක් මොහොතක් අරන් හිතලා බලන්න ඔයාලට ඔයාගේ බිරිඳව දැක්කම අම්මගේ කියන ඔයාලා අම්මව දැනෙන හැඟීමද දැනෙන්නේ කියලා. නෑ නේද? ඒක වෙනස් නේද? ඒක වෙනස්. ඉතින් ඔය ආදරය කියන්නේ එක වචනයක් වුණාට ඒ ආදරය ඇතුළේ තියෙන හැඟීම් දෙකක් නේද? මවට දැනෙන හැඟීම මවව දැක්කම දැනෙන ආදරේ හැඟීම වෙනයි. බිරිඳව දැක්කම දැනෙන ආදරේ හැඟීම වෙනයි. ඕක තේරුම් ගන්න නැති තාක්කල් අපේ සමාජයේ මේ නැන්දම්ම ලේලි කියන තාමත් ලොකු ගැටුම්කාරී ස්වභාවවල් අපේ පවුල් තුල ඇති වෙන්න පුළුවන්. ඉතින් ආදරණීය මව්වරුන්ගෙනුත් ඉල්ලන්නේ. එතකොට මං බිරිඳක්, මං මවක්, මට මගේ දරුවව දැනෙන විදිහ වෙනයි, මගේ ස්වාමියාව දැනෙන විදිහ වෙනයි. මගේ දරුවව දැක්කම මට දැනෙන්නේ දරුසෙනෙහස. එතකොට මගේ ස්වාමියාව දැක්කම මට දරුසෙනෙහසක් දැනෙන්න බැහැනේ නේද? එහෙම දැනෙන්නේ නැහැනේ. නමුත් ඒ ආදරයනේ නේද? දරුවට තියෙන ආදරේ ස්වාමියාට තියෙන ආදරේ. නමුත් මොකක්ද එතන තියෙන වෙනස? ඒ ආදරේ හැඟීම තමයි වෙනස් වෙලා තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ ඒක තේරුම් නොගන්න තාක්කල් අර අම්මා බයිනවා. ඒ කියන්නේ
අපි දැන් විවාහ වුණා මේ පුතාගේ අම්මා බයිනවා මගේ පුතා මට ආදරේ නෑ දැන් එයා අර පස්සේ ආපු බිරිඳට තමයි ආදරේ කියලා. නේද? එතකොට ඒ කාන්තාව මවට සලකනවා දැක්කම ඉතයි මෙයා මාව ගෙනාවට මට ආදරේ නෑ. ඒ අම්මට තමයි ආදරේ කියලා. ආදරේ කරන්න එපයිනේ නේද? ප්‍රසාදයක් බඳම ඒ ගේන අපේ බිරිඳටත් අපි ආදරේ කියන්නේ පිරිමි විදිහට ඔයාලා ආදරේ කරන්න ඕනේ. ඒ අම්මටත් ආදරේ කරන්න ඕනේ. ඒ අම්මට දක්වන ආදරේ වෙනයි. ඒක හැංගීම වෙනයි. බිරිඳට දක්වන ආදරේ වෙනයි. ඒක හැංගීම වෙනයි. මේ ආදරේ හැංගීම තේරුම් ගත්තා පවුල් වල ප්‍රශ්න නැහැ. අත්දැකීමෙන්මයි කියන්නේ. ඒ පවුලේ ප්‍රශ්න නැහැ. මොකද අපි ඒක තේරුම් ගන්නවා නේද? දැන් අපිට හැමෝන්ටම එක විදිහට ආදරේ දැනුනොත් ඒක කිසිදු වෙනසක් නැහැනේ නේ. දැන් බිරිඳෑවරු සෝම්වරු අතර තියෙන බැඳීම වෙනස්. ඒ ආදරය වෙනස්. ඒ හැංගීම වෙනස්. ඒක අම්මටයි පුතාගේ අතර තියෙන හැඟීමට ආදරයට සමාන කරන්න බැහැනේ. ඒක වෙනස්. එතන තියෙන මව් සෙනෙහස. මෙතන බිරිඳක් වශයෙන් ස්වාමියට දක්වන සෙනෙහස. හරිද? එතකොට පුතෙක් කියන්නේ අපි ගමු පිරිමි කෙනෙක්ට ඒ අම්මගෙන් ලැබෙන රැකවරණයක් හොඳටම ලැබිලා. ඒ රැකවරණය ඒ උදව් හැමදේම හොඳටම ලැබිලා. තමන් විවාහ ජීවිතයට ඇතුළත් වුණාන් පස්සේ තමන්ට ලැබෙන භාර්යාවගෙනුත් ඒ දැනන ආදරය ඒ දැන් රැකවරණය හොඳට දැනෙන තාක්කල් එහෙම පිරිමි කෙනෙක්ව වටන්න නම් බෑ පුතේ. එයා දවසින් දවස ඉහළටම යනවා. මොකද එයා රැකියාවට ගිහින් ඉන්නේ හරිම සන්තෝෂෙන්. මොකද එයා දන්නවා මගේ බිරිඳ මගේ අම්මව බලනවා. මගේ අම්මා මගේ බිරිඳට ආතරේ නේද? එයාලා දෙන්න යාළුවෝ වගේ තමයි පවුලේ ඉන්නේ. ඉතින් එයාට රැකියාවට ගිහින් එන්න නේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ගෙදර ප්‍රශ්න නැහැ. එහෙම ඇති වෙනවා පුතේ. අපිට එහෙම ඇති කරගන්න පුළුවන්. අපි මේ ආදරයේ තියෙන හැඟීම තේරුම් ගන්න තාක්කල්. නේද? එතකොට අපි පවුල් ජීවිතයක් හොඳින් ගත කරනවා නම් මගේ ස්වාමියා එයාගේ අම්මට ආදරේ නම් මම ඒක තේරුම් ගන්න ඕනේ. ඒ අම්මට දක්වන සෙනෙහස වෙනයි. එයා මට දක්වන සෙනෙහස වෙනයි. එයාගේ අම්මට ආදරය කරයි කියලා මම එක ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍යතාවයක්ම නැහැ කියන තැන අපිට හිතනවා පුතේ අපි මේ ආදරයේ තියෙන හැඟීම තේරුම් ගන්න තාක්. අපි ඒක තේරුම් නොගන්න තාක්කල් අපිට මොන දේ වුණත් වැරදි. ඉතින් ඕක තේරුම් ගන්න ඔයාලට ලස්සන පවුලක් ලැබෙයි. නැන්දම්මල ලේලිලා එකට ඉන්නවා නම් ගෙවල් වල හරිම සතුටින් යාළුවෝ වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි මේ අත්දැකීමෙන් කියන්නේ. ඒ කරුණු නම් මොකද මම මේක කාලයක් තිස්සේ ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතපු දෙයක්. මොකද මගේ ගෙදර මම විඳිනවා. මගේ නැන්දම්මා කියන ඒ අයත් එක්ක අපි යාළුවෝගේ ඉන්නේ ඔය දේවල් තේරුම් අරන් ඉන්න නිසා. ඕක තේරුම් ගන්න නැති තැන තමයි පුතේ ප්‍රශ්න තියෙන්නේ. එහෙම තේරුම් ගත්ත තැන කවදාවත් ප්‍රශ්නයක් නැහැ. ඒ අම්මට ඒ පුතා දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. බිරිඳ වශයෙන් අපිට අපේ ස්වාමියා දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. එයාලු කිව්වට එයා හදවතින්ම අපි දිහා බලලා සතුටු වෙනවා. මොකද ඒක අපි තේරුම් අරන් ඉන්න තාක් එයා රැකියාවට හරි ගිහින් ඉන්නේ බොහොම ආසාවෙන් සැනසීමෙන්. නේද? ඉතින් අපි අපේ ස්වාමියා ගැන හිතනවා නම් ඒ අම්මා ඒ පුතා ගැන හිතනවා නම් අපිට එයාට ඒ සැනසීම දෙන්න ඕනේ කියලා හිතනවා නම් මම මේ කියන කරුණ තේරුම් ගන්න. අපේ ඒ ආදරවල් වල ඇතුලේ තියෙන හැඟීම් වෙනස්. ඒක අපිට පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් කරගන්න ඕන තැනක් නෙමෙයි. තේරුණා? අපිට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බිරිඳක් විදියට එයා වෙන බිරිඳකට ආදරය කරනවා නම් පේනවා නම් අන්න අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. එතකොට අපි එයා කවදාවත් මවට ආදරය කරයි කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න. ඒ අම්මට එයා වෙන අම්මා කෙනෙක්ට ආදරේ කියලා දැනෙනවා නම් මට වඩා ආදරේ කියලා දැනෙනවා නම් ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. Taman ගන්න බිරිඳට ආදරේ කරනකොට ප්‍රශ්නයක් ඇති කරගන්නේ මේ ආදරේ හැංගීම වෙනස් කියලා අපි තේරුම් ගන්න තාකල් ඉතින් තේරුම් ගන්න උත්සාහ කරන්න මම මේ කියපු දේ හිතලා බලන්න. ඔයාලත් දියණියක් වෙන්න පුළුවන්, සහෝදරියක් වෙන්න පුළුවන් නේද? මවක් වෙන්න පුළුවන්, බිරිඳක් වෙන්න පුළුවන්. සමහර විට මේක එහෙම බිරිඳක් නොවෙච්ච අය නරඹනවා වෙන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඒගොල්ලන්ටත් පුළුවන් මේක නේද? දියණියක් විදියට ගත්තම සහෝදරියක්. අපි හිතමු එයා ගෙදර ඉන්න ගැහණි දරුවෙක්. එයාට ඉන්නවා තව සහෝදරියෝ. එතකොට එයාට ඒක තේරුම් ගන්න පුළුවන් මම මගේ අම්මට තාත්තට දක්වන ආදරයද මගේ සහෝදරයන්ට දක්වන්නේ නෑ. ඒක වෙනස්. ඒ හැඟීම් දෙකම වෙනස්. මාවට පියාට දක්වන දරු සෙනෙහස සහෝදරයෙක්ට දක්වන්න බෑ. හිතලා බලන්න. ඒක ආදරය තමයි. ඔය ඔක්කොම කැටි කරලා ගත්තම ඒ වචනෙට එනවා ඒක ආදරය. ආදරය වුණාට ඒක හැඟීම් වෙනස් කියන එකයි මම කියන්නේ.
හරිද? ඉතින් මම අද මේ කියපු කරුණ අනිවාර්යෙන් තේරුම් ගන්න චුට්ටක් හිතලා බලන්න. ඒ කියන්නේ ඔයාලට හිතන්න පුළුවන් මේක ඇත්තද? මේක ඒක දැනෙන විදිහ අපිට ඒ දැනෙන විදිහ ගැන හිතලා බලන්න. අදින් පස්සේ ඔයාලා නම් පෞල් ජීවිතය තුල සතුටින් ඉන්නවා කියලා මට ඒකාන්තයෙන්ම විශ්වාසයි. ඉතින් අදට මම මගේ මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. තවත් ඉදිරියට මේ වගේ අපේ පෞල් ජීවිතයට සතුටින් ඉන්න අවශ්‍ය කරන කරුණු කාරණා රාශියක් අරන් ලස්සන වීඩියෝ එකකින් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන. මම අදට මෙතනින් සමුගන්නවා. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්විද්‍යාඥ චතුරිපනාන්දු ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.